ආයුබෝවන් ජීවිතය ගැන කියවෙන හස්තරේඛා ශාස්ත්‍රයේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම අද කියලා දෙන්න යන්නේ රේඛා තුනක් සම්බන්ධව. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මම අද කියලා දෙන්න යන්නේ චරිත රේඛාව, සොලමන්ගේ මුද්ද, අන්සතු ධන රේඛාව. මේ රේඛා තුන සම්බන්ධයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. ඔබේ අතෙත් මෙම රේඛා සටහන් වෙලා තියෙනවද කියලා බලන්න. මුලින් මම කියලා දෙන්නම් චරිත රේඛාව. මේ රූපයේ ඇඳිලා තියෙන මෙම රේඛාව ඔබේ අතෙත් ඇඳිලා තියෙනවද බලන්න. මෙම චරිත රේඛාවට මෙම චරිත රේඛාව ගැන මම දැන් ඔබට කියලා දෙන්නම්. පිරිසිදු අවංකයෙක් කියලා සමාජයට පෙන්වීමට දැඩි ලෙස උත්සාහයක් දරන පුද්ගලයෙක්. මෙම රේඛාව තියෙන අය ඉක්මනින් සූදුවට ඇබ්බැහි වෙනවා. ඒ කියන්නේ මෙම රේඛාව තියෙන අය ගොඩක්ම සූදුවට ඇබ්බැහි වෙනවා. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕන. ඔබ පරිස්සම් වෙන්න නම් මෙම රේඛාව ඔබේ අතේ තියෙනවද කියලා බලන්න. එහෙම තියෙනවා නම් ඔබ කිසිම දවසක මේ සූදු වලට කිසිම සූදුවකට සම්බන්ධ වෙන්න එපා. ඔබ අමාරුවේ වැටෙනවම තමයි. අවධානයෙන් වැඩ කරන්න. ඔබට කවදාත් වරදින්නේ නැහැ. ඔබේ අතෙත් මෙම රේඛාව ඇඳිලා තියෙනවා නම් ඔබ අනිවාර්යෙන් සූදුවට ඇබ්බැහිවීමක් සිදු වෙනවා නම් ඔබ ඒක ඉක්මනින්ම නවත්තන්න. නැත්නම් ඔබ ලොකු අමාරුවක වැටෙන්න පුළුවන්. චරිත රේඛාව ඔබේ පිළිලා තියෙනවා නම් මේ ගැන දැඩි අවධානය යොමු කරන්න. මම ඊළඟට කියලා දෙන්නේ සොලමන්ගේ මුද්ද. පලස්තීනයේ ඉඳලා තියෙනවා සොලමන් කියලා රජ කෙනෙක්. මෙම රජතුමාගේ ඒකට හිටපු ඔය හස්තරේඛා ශාස්ත්‍රය කරන පුද්ගලයන් මෙම සොලමන් කියන රජතුමාගේ අත බල සාත්‍ර කියලා තියෙනවා. මේ රජතුමාගේ අතේ මෙන්න මේ සොලමන් මුද්ද මේ රූපේ තියෙන වගේ පීරලා තිබිලා තියෙනවා. ඊට තමයි මේ සොලමන් මුද්ද කියලා මෙම රේඛාවට නමක් හැදිලා තියෙන්නේ. ඊටාම් බලගතු පිහිටීම. රාජයෝග උසස් නිලතර දැරීමට අවස්ථාවක් ලැබෙනවා. ඒ කියන්නේ රජ වීමට, ඒ කියන්නේ රටක් පාලනය කිරීමට යම් කිසි තැනක ඔබ නායකයෙක් විදිහට වැඩ කිරීමට මෙම සොලමන් මුද්ද තියෙනවා නම් ඔබට ඊටාමත් දක්ෂ, ඒ වගේම රටක් පාලනය කරන්න පුළුවන් රජ කෙනෙක් වගේ මිනිසුන්ගේ හිත් දිනාගෙන වැඩ කරන්න පුළුවන් පුද්ගලයෙක් බවට ඔබ පත් වෙනවා. ඒ වගේම ධනය, බලය හැම දෙයකින්ම උසස් පුද්ගලයෙක් විදිහට ඔබ පත් වෙනවා. මේ සොලමන් මුද්ද ඔබේ අතේ තිබෙනවා. ඔබේ අතේ බලන්න මේ සොලමන් මුද්ද පිහිටලා තියනවාද කියලා. මම ඊළඟට කියලා දෙන්නම් අන්සතු ධන රේඛාව. ඔබේ අතෙත් මෙම රූපේ තියෙන අන්සතු ධන රේඛාව තියෙනවද බලන්න. ඊටාම කලාතුරකින් පිහිටන මෙම රේඛාව ලොතරැයි දිනුම් අවස්ථා. ඔබ ලොතරැයි දිනුම් අවස්ථා බොහොමයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබට අන්සතු ධනයක් ලැබෙන්න පුළුවන්. ඒ අන්සතු ධනයෙන් ඔබ ගොඩාක් දියුණු පුද්ගලයෙක් වීමට ඉඩ තියෙනවා. ඔබ නිතරම ලොතරැයි ගන්න ඔබට අනිවාර්යෙන් ජයග්‍රහණයක් ලබනවා. මේ වගේ වීඩියෝ එකකින් හමුවෙනතුරු ඔබට සුබ දවසක් වේවා.